ගනිමු. MSR කියන මේ ක්‍රියාපද සම්බන්ධ වෙන වාක්‍ය 8ක් තියෙනවා මෙතන. අපි බලමු මේ වාක්‍ය ටික කොහොමද ඉංග්‍රීසි වලින් ලියන්නේ කියලා. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න කියලා. පළවෙනි වාක්‍යය. පූසෙක් වහල උඩ ඉන්නවා. දැන් අපි ඉස්සෙල්ලා බලන්න මොකක්ද දෙන්නේ පූසෙක්. මොකක්ද දෙන්නේ පූසෙක්, right? පූසා නම් cat. පූසා නම් cat නේ. පූසෙක් a cat. a cat. අපි දන්නවා a cat කියන්නේ එකක්. එහෙනම් අපිට ගන්න වෙන be ක්‍රියාපදය is. a cat is. පූසෙක් ඉන්නවා. කොහෙද ඉන්නේ? වහල උඩ. වහල කලින් වගේම අපි හදාගමු roof. වහල the roof උඩ මත on. එහෙනම් අපිට සම්පූර්ණ වාක්‍ය ලියන්න පුළුවන් a cat is on the roof. දෙවෙනි වාක්‍යය ළමයි ටිකක් ඉන්නවා වත්තේ. කවුද ඉන්නේ? ළමයි ටිකක්. ටිකක් කියලා කියනවා some කියලා. some ළමයි නම් children. some children. તો ළමයි ටිකක් කියලා කිව්වම බහුවචනයි. එහෙනම් අපිට ගන්න වෙන මේ ක්‍රියාපදේ are. some children are. කොහෙද ඉන්නේ? වත්තේ. වත්ත garden. වත්ත garden. දන්න වත්ත the garden. તો වත්තේ කොහෙද ඉන්නේ? වත්ත ඇතුලේ ඉන්නේ in the garden. some children are in the garden. අමර දක්ෂ පිරිමි ළමයි. අන්න එතන ඉන්නවා නැහැ තියෙනවා මොකුත් නැහැ. හැබැයි අමර කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙනවා. අමර කියන්නේ කවුද? දක්ෂ පිරිමි ළමයි. ඒතර හඳුන්වා දීමට ලක් වෙන්නේ අමර. එහෙනම් එයා තමයි සබ්ජෙක්ට් එක. අමර. එකෙනෙක් is. පිරිමි ළමයා boy. දක්ෂ පිරිමි ළමයා clever boy. දක්ෂ පිරිමි ළමයෙක් a clever boy. අමර is a clever boy. තාරාවෙක් නම් duck. එකෙක් නම් a duck. එතකොට a duck එකෙක් නිසා is. එන තාරාවෙක් පොකුණේ. පොකුණ pond. පොකුණේ the pond. පොකුණේ කොහෙද ඉන්නේ? ඇතුලේ. in the pond. a duck is in the pond. මගේ ගේ තියෙන්නේ පාසල ළඟ. මොකක් ගැනද මේ විස්තර කරන්නේ? මගේ ගේ ගැන. ඒතර මගේ ගේ my house එකයි is. මගේ ගේ තියෙන්නේ පාසල ළඟ. පාසල නම්